समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්‍යාවියෝ මට්ඨෝ දෛහමානෝව මත්තකේ කාමරාග පහනාය සතෝ භික්ඛු පරිප්පජේති සත්‍යාවියෝ මට්ඨෝ දෛහමානෝව මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිප්පජේති. තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, අද දවසේ අපේ ධර්ම දේශනාවේ මාතෘකාව සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සගාත වග්ගයේ දේවතා සංයුත්තේ සත්ති වග්ගයේහි සත්ති සූත්‍රයයි. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර වැඩවසන කාලේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි දේවතාවියක් සත්‍යාවිය ඕමට්ඨෝ දහයමානෝව මත්තකේ කාමරාග පහනාය සතෝ භික්ඛු පරිප්පජේති කියන මේ ගාථාව කිව්වා. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිත් තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. ඒක හරිනම් භාග්‍යවතුන් වහන්සේ ඒක අනුමත කරනවා. ඒකේ අඩුපාඩු තිබුණොත් ඒක නිවැරදි කරනවා. මේ ගාථාවේ තේරුම තමයි කෙනෙක් තියුණු ආයුධකින් පාරයක් කෑවොත් ඒකින් වෙන තුවාලේ සනීප කරන්න හරි අමාරුයි. සමහර වෙලාවට ඇතුලේ සැරව තියෙද්දි ඒ තුවාලේ උඩින් වේලෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාට ඒක ලොකු දුකක් ගෙනත් දේවි. ඒ නිසා මේ පුද්ගලයා ඒ තුවාලේ සනීප කරන්න වීරිය කරයි. දැඩි උත්සාහයක් දරයි. ඒ වගේම කෙනෙක්ගේ හිස ගිනි ගත්තොත් එයා වෙන වැඩ කර ඉන්නේ නැහැ. එයා ඉක්මනට හිසේ ගින්න නිවා ගන්න උත්සාහ කරන්නේ. එයාට ඒක ලොකු දුකක් නිසා. මේ වගේ භික්ෂුන් වහන්සේලා කාමරාගය ප්‍රහාණය කරන්න වීරිය කරයි. දැඩි උත්සාහයක් දරයි කියලා මේ දේවතාවිය ප්‍රකාශ කරා. පින්වතුනි, සසර සැරිසරන හැම සත්වයකටම මේ දුක තියෙනවා. නමුත් මිනිසුන්ට ඒ දුක තේරෙන්නේ නැහැ. දැඩි කොට ගන්නෙ නැහැ. අපිට බැලුව බැලමට මේ කතාව ඇත්ත කියලා හිතෙන්නට පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේගේ ඥාණයට ඒක වැරදි කියන එක වැටහෙනවා. මේ දේවතාවිය මේ උපමාව දැඩි කොට අරන් නමුත් ඒකේ අර්ථයේ සීමා කොට අරන් මේ දේවතාවිය කොච්චර කතා කළත් කාමරාගය ප්‍රහාණය කරන්නයි කියන්නේ. රහත් ඵලයකින් ප්‍රහාණය කළේ නැති කාමරාගය දිගටම අපේ පිටිපස්සෙන්ම එනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ ගාථාවේ අගපද දෙක වෙනස් කළා මෙන්න මෙහෙම. සත්‍යාවිය ඕමට්ඨෝ දහ්‍යමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිප්පජේති. තියුණු ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලේ සනීප කරන්න වීරිය කරනවා, දැඩි උත්සාහයක් දරනවා වගේ හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්න නිවන්න වීරිය කරනවා, දැඩි උත්සාහයක් දරනවා වගේ භික්ෂුන් වහන්සේලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න වීරිය කරයි, දැඩි උත්සාහයක් දරයි කියලා. පින්නතුනි, අපි මේ සසර දුක නැති කරන්න, මේ සසර ගමනින් සදාටම නිදහස් වෙන්න අපි කල යුත්තේ සක්කාය දිට්ඨිය දුරු කරන්න වීරිය කරන එකයි. සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙක් ආයෙත් සතර අපායට වැටෙන්නේ නැහැ. උපරිම ආත්ම 7යි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සක්කාය කියන්නේ පංචස්කන්ධයයි. දිට්ඨිය කියන්නේ වැරදි දෘෂ්ටියයි. සත්‍ය දන්නේ නැතුව වැරදි මතයේ ඉන්නවා කියන එක. එනම් පංචස්කන්ධය ගැන අපේ වැරදි දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. පංචස්කන්ධය කියන්නේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ස්කන්ධය කියන එකේ තේරුම ගොඩ කියන එකයි. එහෙනම් අපි මම කියන්නේ රූප ගොඩකටයි, වේදනා ගොඩකටයි, සංඥා ගොඩකටයි, සංස්කාර ගොඩකටයි, විඥාන ගොඩකටයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා
රූපං අත්තනෝ සමනුපස්සති. රූපය ආත්මයක් කොට ගන්නවා. රූපවන්තං අත්තානං සමනුපස්සති. ආත්මය රූපයෙන් යුක්තයි කියලා ගන්නවා. තතිවා රූපං සමනුපස්සති. රූපය පිහිට කරගෙන ආත්මය පවතිනවා කියලා ගන්නවා. රූපස්මින් වා අත්තානං සමනුපස්සති. ආත්මය පිහිට කරගෙන රූපය පවතිනවා කියලා ගන්නවා. කෙනෙක් මේ ආකාරයෙන් රූපය ගැන දික්ටි 4ක් ඇති කර ගන්නවා. ඒ වගේම වේදනා, සංඥා, සංස්කාර, විඥාන ගැන දිට්ටි 4 ගානේ ඉපදෙන්න පුළුවන්. මේ දිට්ටි වලට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. මේ 20 ආකාර සක්කාය දිට්ඨිය දුරු කරන්නයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට අපි මේකේ යථා ස්වභාවය දැනගන්නට ඕනේ. ඒකට අපි කියනවා සත්‍ය ඥානය කියලා. අපි රූපස්කන්ධය ගත්තොත් රූපස්කන්ධයේ කොටස් දෙකයි. අභ්‍යන්තර රූපය, බාහිර රූපය. අභ්‍යන්තර රූප කියන්නේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය. ඇස්, කන්, නාසය, දිව, කය. බාහිර රූප කියන්නේ ඇහැට පේන වර්ණ සටහන්, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශය. මේ අභ්‍යන්තර රූපවලට බාහිර රූප ගැටිලා හටගන්න අලුත් විඥාණයෙන් තමයි අපි දේවල් දකින්නේ, අහන්නේ, ගඳ සුවඳ විඳින්නේ, රස විඳින්නේ, ස්පර්ශය විඳින්නේ. මේ ආයතන සියල්ල එකට වැඩ කරන්නේත් නැහැ. එක එක ක්‍රියාවලියන් තනි තනියම ක්‍රියාත්මක වෙමින් හටගන්නා විඥාණය බොහෝම සුළු මොහොතක් පැවතිලා නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ ඊළඟ විඥාණය හටගන්නේ. මේ ක්‍රියාවලිය බොහෝම ඉක්මනට සිදුවෙන නිසා අපිට හිතෙන්නේ මේ ඔක්කොම එකට සිදුවෙනවා, මේවා විඳින්නේ මමයි කියලා. නමුත් මේ සියල්ල ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන ධර්මතාවයක් පමණයි. මේ සියලු ස්කන්ධයන් නුවණින් විමසලා බලනකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ තුනයි පේන්නේ. මේ ස්කන්ධයන් එකක්වත් අපි හිතලා ක්‍රියාත්මක කරනවා නෙමෙයි. මේවා අපේ වසඟේ පවත්වන්නත් බෑ. මේ සියල්ල ඉබේ හටගෙන ඉබේ නිරුද්ධ වෙන ධර්මතාවයන්. මේ තුල මම, මගේ කියලා අල්ලගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පින්වතුනි, මේ සත්‍ය ඥානයේ තියෙන කෙනෙක්ටයි භාවනාව තුළින් මේක අවබෝධ කරලා මාර්ගඵලයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පින්වතුන් මේ ජීවිතයේ සැපෙන් සතුටෙන් ගත කරන්න කැප කරනවා වගේම මේ භවචක්‍රයේ සසර ගමනේ දුක තේරුම් ගනිමින් භයානකකම තේරුම් ගනිමින් ධර්මය අහලා ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේක තමා තුළ දකින්න භවචක්‍රයෙන් මිදෙන්න භාවනාවට කියලා කෙටි කාලයක් හෝ වෙන් කරගන්න. කවදා හරි මේ පුහුණු කරපු ධර්මයේ විතරයි අපිට උපකාරී වෙන්නේ. අපිට කොච්චර මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, දූ දරුවෝ හිටියත් ඒ ඔක්කොම අතහැරලා දවසක අපිට තනියමයි යන්න වෙන්නේ. මේ යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. අපිට හැමදාම සුගති ආත්මයක් ලැබෙන්නේ නැහැ. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනෙ ගන්න. තථාගතයන් වහන්සේ දවසක් පස්පින්ඩක් නියපොත්තට අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් විමසුවා, මහණෙනි, මගේ මේ නියපොත්තේ තියෙන පස් ටිකද ලොකු, නැතිනම් මේ මහ පොළවේ තියෙන පස් ටිකද ලොකු කියලා. ඒකට භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා, භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ මහ පොළවේ පස් ටිකයි ලොකු කියලා. එහෙනම් මහණෙනි, සුගතිගාමී වෙච්ච සත්වයෝ නැවතත් සුගතිගාමී වෙන්නේ මාගේ මේ නියපොත්තේ තියෙන පස් ටිකේ ප්‍රමාණයක් වගේ. මේ මහ පොළවේ පස් ටිකක් තරම් සත්වයෝ නැවත සතර අපායටයි වැටෙන්නේ කියලා. සතර අපායට වැටිච්ච සත්වෙක් නැවතත් සුගතිගාමී වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඒ අපායවල වල කුසලයන් කරන්නවත් කුසලයන් සිහි කරන්නවත් පරිසරයක් නැහැ. මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණත් අඩුපාඩු නැති උත්පත්තියක් ලැබෙන එක, බුද්ධෝත්පත්ති කාලයක ඉපදිලා ධර්මය ඇහෙන එක ඊටාම දුර්ලභයි. මේ පින්වතුන්ට ඒ සියල්ල අද ලැබිලා තියෙනවා. ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාම ප්‍රමාද නොවි වහවහ ධර්මයට යොමු වෙන්න. එහෙම ධර්ම මාර්ගයේ වඩන්න ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. එහෙනම් අද දවසේ ධර්ම දේශනාව තුළින්, ධර්ම ශ්‍රවණය තුළින් ඔබ අප රැස් කරගත්තු සියලු පුණ්‍ය ශක්තියන් ඔබ සැමට විවට්ට ගාමිනී කුසලයක්, නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත්තු මේ සියලුම කුසල්
සියලු දිවි දේවතාවුන්ටත් ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටම මේ කුසලය නිවන පිණිසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.